අද මාළු මිරිසට උයා ගන්න හදන්නේ. ලුණු, සුදු ලුණු, රම්පි කරපිංචා, කුරුඳු පොත්තක්, සූදුරු ටිකක්, තක්කලි ඔක්කොම තෙලට දාගෙන ඒක චුට්ටක් තෙලින් තැම් වෙන්න තියා ගන්නවා. ඊට පස්සේ කහ චුට්ටකුත් දාලා ඒක තව චුට්ටක් තෙලෙන් තැම් වෙන්න තියා ගන්නවා. මිරිස් කුඩු 3-5ක් එකතු කරලා තව චුට්ටක් තෙලින් තැම්බෙන්න තියා ගන්නවා. දැන් ඒකට වතුර ටිකක් එකතු කරලා සීසන් වෙන්න තියාගත්ත මාළු ටික මේකට එකතු කරනවා. මේ මාළු වලට ලුණු විතරයි අත ගාලා තියෙන. හැබැයි ගොඩක් නෙමෙයි. ඉතින් මදිපාඩු ලුණුයි ගම්බිරිසුයි මම මේකට ආපහු නැවත එක් කර ගන්නවා. මාළු ටික මදකින්නේ තැම්බෙන්න තියා ගන්නවා. අලුත් රාබ් කොළ වර්ගයක් තිබුණා. ඒකෙන් මැල්ලුමක් හදා ගන්නවාද. බත් එකත් උයාගෙන ඉවරයි. පරිප්පු ටිකක් කිරට වේලෙන්න උයාගත්තා. මේක තමයි අද අපි කෑම එක. මාළු මිරිසට උයලා පරිප්පු කිරට වේලෙන්න උයාගෙන රාබු කළ මැල්ලුම. එන්නකො තව ලස්සන වීඩියෝ එකක් තියෙනවා පෙන්නන්න. බලන්නකො කවුද මෙතන මේ ඉන්නේ කියලා. එයා කෑම කන්න ඇවිත්. අපි හැමදාම උදේට ඒගොල්ලන්ට බත් දානවා. වතුර එකකුත් තියෙනවා. ඇවිත් කෑම කාලා බිම වපුරලා යනවා. ඊට පස්සේ අපි කඩේ ගියා බිත්තර ගේන්න. බලන්නකො බිත්තර විතරක් නෙමෙයි තව ಜಾති ගොඩක් අරන් ආවා. බිත්තර ගෙනාවා, චොකලට් රෝල් එකක් ගෙනාවා. ඔය මේ පරිප්පු එක ගෙනල්ලා තියෙන්නේ අපිට ෆිල්ම් එකක් බලනකොට කන්න අපි හැමදාම ඒව ගෙන්නේ. පොල් දෝසෙ එකක් අරන් ආවා, සව් එකක් ගෙනාවා, මෂ්රූම් එකක් ගෙනාවා, කොටන් බටන් එකක් ගෙනාවා. මේ ටික අරන් ආවා බිත්තර ගේනකොට. ඊට පස්සේ මම එකතු කරලා තියෙනවා පොල් ටොපි හදපු වීඩියෝ එක. සීනි කෝප්පයයි ඒ සමානම වතුර කෝප්පෙකුත් සීනි එකට දා ගන්නවා. සීනි ටික දිය වුණාට පස්සේ සීනි එක කෝප්පයක් ගත්තනම් පොල් කෝප්ප දෙකක් පැණි සීනි ටික දිය වුණාට පස්සේ පැණි එකකට දාලා ලුණු චුට්ටකුත් දාලා ඒක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ බටර් ටිකකුත් එකතු කරලා වැනිලා එසන්ස් ටිකකුත් දාලා ආයෙ ඒක හොඳට කලවම් කරගෙන ෆුඩ් කලරින් ටික එකතු කරාට පස්සේ ඒක හොඳට පොල් පැණි එකේ පැණි ගතිය ටිකක් වේලෙන්න තව හොඳට ඒක හැඳිගා ගන්නවා. නැත්තම් ඒකේ පොල් ටික අඩියට අල්ලනවා. මෙන්න මේ වගේ ආවට පස්සේ ඒක අපි කෙහෙල් කොලයක තියලා කෑලි කපා ගන්නවා. ඔන්න අදට මගේ vlog එක ඉවරයි. ආයි ලස්සන අලුත් vlog එකකින් එන්නම්.
ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.